හයි අද හවස්වරුව කොහොමද ගෙවෙන්නේ කියලා මං ඔයාලට පෙන්නන්නයි හදන්නේ. පොඩි වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් දැන් ඕන දොර එහෙම වහලා පොඩ්ඩක් ඇවිදින යන්නයි හදන්නේ. අදහස හරි ලස්සනයි. පැහැදිලි අහසක් තිබුණේ. ඉතින් අපි දැන් මේ කොහෙටද යන්නේ? අපි හිතුවා අද බෙල්ලන්විල පාක් එකට යන්න ඕනේ කියලා හවස්වරුවේ පොඩ්ඩක් ඇවිදලා කතා බහ කරලා එන්න. මමයි හස්බන්ඩුයි ඉතින් බෙල්ලන්විල පාක් එකට යන ගමන් තමයි මේ. ඔන්න ඉතින් අපි පාක් එකටත් ආවා. ඉතින් හවස් වරුවට ගොඩාක් කට්ටිය එනවා බෙල්ලන්විල පාක් එකට නිදහසේ ඉන්න. අපිත් පැත්තකින් වාඩි වෙලා වටපිට බල පොඩ්ඩක් ඉතින් කයියක් දාගෙන හිටියා. රටේම තියෙන උපදූප ටික දැන් කතා කර කර ඉන්නවා. ඔයාලත් හවස් වරුවට මේ වගේ කයියක ගහින්නවද? මම නම් ගොඩාක් ආසයි මේ වගේ උපදූප කතා කර කර හවස් වරුව ගත කරන්න. කතාවෙන් දන්න මිනිත්තු ගොඩක් හවස් වෙලා තිබ්බේ. ඉතින් අපි පැයක් විතර පාක් එකේ ඉඳලා දැන් ඉතින් යන්න තමයි හදන්නේ. ඉතින් අපි යනකොට අපිට හම්බුණා මෙන්න මේ යාළුවවත්. එයාටත් බයි කියලා අපි දැන් පාක් එකෙන් එළියට ආවා. ඊට පස්සේ අපි ඊළඟට කොහෙටද යන්නේ? අද රැට මං උයනවා කියලා හිතුවා. ඒ වුණාට එකපාරටම අදහස වෙනස් වුණා මෙන්න මෙතනට ගියාම. ඉතින් ස්පා එකට ගියා. මං මීට කලින් ගිහින් තිබුණ නැහැ. මේක තමයි පළවෙනි පාර. ඒකට ගිහිල්ලා ඒකේ තියෙන කෑම දැක්කම එතනදී මොනා හරි කන්න හිතුණා. මේ වගේ ලස්සන මල් තියෙනවා, ලස්සන කෑම වර්ග තියෙනවා. ඉතින් මේ ඔක්කොම කන්න හිතෙනවා එතනට ගියාම. ඉතින් අපි පොඩි බඩු ටිකකුත් ගත්තා ගෙදරට ඕන කරන. ඒ ටිකත් අරගෙන ඊළඟට මෙන්න මේ බිස්කට් එකත් ගත්තා. මේක මාරුම රහයින් ඉතින් හැමෝම ආසයි. මෙන්න මේ කෑම දකිනකොට නම් ඉතින් කන්නම තමයි හිතෙන්නේ. ඊළඟට මෙන්න මේ පිට්සා වලින් එක කෑල්ලක් අපි දෙන්න ගත්තා. ඊට පස්සේ ඒක එතනදිම කෑවා. ඒක මාරම රහයි. ඇත්තටම ඒක රහයි. ඒක ඉතින් හිමින් කෑවා. ඊළඟට සුපුරුදු පරිදි මෙන්න මෙයාවත් බැලුවා. මෙයා ඉන්නේ දහිවල ෆුඩ් සිටි එක ගාව. මං හැමදාම මෙයාට බයි කියලා හරි හායි කියලා හරි තමයි එන්නේ. ඊළඟට රැට කන්නත් අපි මෙන්න මේ කඩේට ආවා. ඊට පස්සේ අද රැට කන්න කොත්තුවක් ගත්තා. අද ඉතින් කඩෙන්ම කන දවසක් වුණා. ඉතින් මෙහෙම තමයි අද හවස් වරුව මගේ ගෙවුනේ. ඉතින් තව වීඩියෝ එකක් අරගෙන මං ඉක්මනින්ම එන්නම්. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් ඉක්මනට හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න.